ඔයා තෝමස් අල්වා එඩිසන් කියන්නේ ශ්‍රේෂ්ඨ විද්‍යාඥයෙක් කියලා පිළිගන්නවද? හැබැයි මම කිව්වොතින් එඩිසන් කියන්නේ ඝාතකයෙක් සහ හොරෙක් කියලා ඔයා ඒක පිළිගන්නවද? ඒ වගේම නිකොලා ටෙස්ලා කියන අවාසනාවන්ත ශ්‍රේෂ්ඨ විද්‍යාඥයාව ඔයා අහලා තියෙනවද? මේ කතාව හැදෙන්නේ තහවුරු කරගත් සහ නොගත් ඉතිහාසයේ ඇසුරින්. ඒ නිසා මේ ආందోලනාත්මක කතාව ඉවර වෙනකම් බලන්න. 1856 ජූලි 10 වෙනිදා අකුණු ගහන මධ්‍යම රාත්‍රියේ ක්‍රෝේෂියාවේ සර්බියානු පවුලක පූජකයෙකුගේ 4 වෙනි දරුවා විදිහට නිකොලා ටෙස්ලා උපත ලබනවා. අකුණු ගහන අතර ඉපදුණු නිසා විදුලියෙන් උපන් දරුවා කියපු නිකොලා ටෙස්ලාව පූජකයෙක් කරන්න තාත්තට අවශ්‍ය වුණත් ටෙස්ලා තාක්ෂණයට ආදරය කරන්න ගත්තා. අවුරුදු 28 වෙනකන් අලුත් නිමවුම් අත්හදා බලපු ටෙස්ලා 1884 දී ඇඳුම් දෙකතුනකුත් උස්සගෙන ඇමරිකාවට සංක්‍රමණය වෙනවා. මේ තමයි ටෙස්ලාගේ තීරණාත්මක දවස. රැකියාවක් හොයපු ටෙස්ලාට ඒ මහා ශ්‍රේෂ්ඨ විද්‍යාඥයා කියපු එතෙක් ඇමරිකාව හොල්ලන් ගිදපු තෝමස් අල්වා එඩිසන්ගේ විද්‍යාගාරයේ රැකියාවක් හම්බුණා. ටෙස්ලා මාස 6කින් සමාගමට විශාල මුදලක් ගෙන දුන්නා වගේම දවසින් දවස ප්‍රසිද්ධ වුණා. මේ නිසාම එඩිසන් ටෙස්ලාට අඩු සැලකිලි කරමින් දවසක් තීරණාත්මක ව්‍යාපෘතියක් බාර දෙන්නේ ව්‍යාපෘතිය කළොතින් ඇමරිකන් ඩොලර් 50000ක් දෙනවා කියමින්. ටෙස්ලා මහන්සි වී ව්‍යාපෘතිය කරත් එඩිසන් ටෙස්ලාට මුදල් නොදී විහිළු කරපු නිසා එඩිසන්ගේ නිවත් වන ටෙස්ලා තමන්ගේම අලුත් විද්‍යාගාරයක් පටන් ගන්නවා. ඔන්න දැන් තමයි නියම සටන පටන් ගන්නෙ. අද අපි භාවිතා කරන ප්‍රත්‍යාවර්ත ධාරා විදුලිය හොයාගත්තු ටෙස්ලා ජල විදුලිය ගැන මොකුත් නොදැන හිටපු කාලයක නයිගරා දිය ඇල්ලට ගිහින් ලොව පළමු ජල විදුලි බලාගාරය නිර්මාණය කරනවා. මේ විදුලි ක්‍රමය එඩිසන්ට මරු පහරක් වුණා. එඩිසන් මොකද දන්නවද කළේ? නිව්යෝක් නගරයේ බල්ලන් පූසන් අශ්වයන් හොයාගන්න තෝමස් අල්වා එඩිසන් ටෙස්ලාගේ ප්‍රත්‍යාවර්ත ධාරාව හරහා ඒ සත්තු පණ පිටින් පුළුස්සා මරා දානවා. මෙතනින් නොනවතුණු එඩිසන් 1895 දී ටෙස්ලාගේ සම්පූර්ණ විද්‍යාගාරයම ගිනිපත් කළ බව සඳහන්. මේකෙන් ටෙස්ලා හදපු කාලතරණ යන්ත්‍රයක් පවා අලු බවයි කියන්නේ. ඒ වගේම ලෝකයේ පළමු ගුවන් විදුලිය හොයාගත්තේ ගුග්ලිල්මෝ මාකෝනි කීවට මේකට ටෙස්ලාගේ පේටන්ට් බලපත්‍ර නිර්මාණ 17ක් යොදාගෙන තියෙනවා. පළමු ලෝක යුද්ධයේදී ඇමරිකානු නාවික හමුදාවට රේඩාර් තාක්ෂණය හොයා දුන්නේ ටෙස්ලා වුණත් ඒ අංශයේ ප්‍රධානියා වුණේ එඩිසන්. ඉතින් උණුදේ ඔයා හිතාගන්න. මේවට අමතරව වයර් නැතුව කරන්ට් එක යවන ක්‍රමයකුත් ටෙස්ලා හොයාගෙන තියෙනවා. අදටත් අපි හොයන ක්‍රයෝජනික ඉංජිනේරු ක්‍රමය, භූමිකම්පා හඳුනා ගැනීම යන්ත්‍රය, රිමෝට් කන්ට්‍රෝල්, නියෝන් ලයිට්, ටියුබ් ලයිට් සහ AC මෝටරය හොයාගත්තු ටෙස්ලා එතනින් නොනවති අභ්‍යවකාශයේ සංඥා පවා රෙකෝඩ් කරපු විද්‍යාඥයෙක් වෙනවා. ඒ වගේම තමන්ගේ කාමරයේ බෝල අකුණු හදන්න ටෙස්ලාට පුළුවන් වුණා. ඇමරිකාවේ උස කුළුණක් හදපු ටෙස්ලා ඒකෙන් ලෝකයටම රැහන් නැතුව බලශක්තිය යවන්න හදපු බව සඳහන්. මෙච්චර දේවල් කරත් ටෙස්ලා කවදාවත් කෝටිපතියෙක් වුණේ නැහැ. ටෙස්ලා හැමදේම කරේ මිනිස්සු වෙනුවෙන්. ඉතින් මේ නිසා නිකොලා ටෙස්ලා වටේටම නායකයෙක් වුණා. අවසානයේට ලෝකයටම ආදරය කරපු මේ අවිවාහක විද්‍යාඥයා 1943 දී තමන්ගේ හෝටල් කාමරයේම මිය ගියා. ටෙස්ලාගේ අවසානම වචන උනේ අම්මේ මේ අවුරුදු ගණනාවටම මම මිනිස් වර්ගයට සේවය කළා. මට ගෙනාවේ අපහාස හා නින්දාව විතරයි. තෝමස් අල්වා එඩිසන් ගැන හැමෝම දැනන් හිටියට මේ විද්‍යාඥයා ගැන පාසල් පොතකවත් නැහැ. මේ ඉතිහාස කතාව මූලාශ්‍රයක තහවුරු වෙලා නැහැ. මේ නිසා ඔයාගේ අදහස වෙනස් වෙන්න පුළුවන්. ඒකට ඉතින් කමෙන්ට් තීරුව විවෘතයි. පේජ් channel follow කරලා සෙට් වෙන්න අමතක කරන්න එපා.